හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා සුපිරිම ෆ්‍රී ෆයර් අලුත් වීඩියෝ එකකට. මම අද ගෙනන් තියෙන්නේ මෙන්න මේ ෆ්‍රී ෆයර් වීඩියෝ එක ෆොක්සි සර්වර් එක සම්බන්ධ වීඩියෝ එකකට තවත් ඒකේ කොටසක්. ගයිස් මේ වීඩියෝ එක කලින් එක ටික පොඩ්ඩක් ක්වොලිටි මදි වෙන්න ඇති. ඉතින් ඒකට සමාව ඉල්ලනවා. හරි guys ඉතින් මෙන්න මේ වීඩියෝ එකේදී guys ඉතින් ගොඩක් දිනකට තිබිච්ච ප්‍රශ්නයක් තමයි ඉතින් මෙන්න මේ Free Fire එකේ ඉතින් beta server app එක open වෙන්නේ නැහැ. ඒ වගේම guys ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ beta server app එක open වෙලා මේක active කරන් game එකට ගියත් ඉතින් අපේ කිසිම වෙනසක් වෙලා නැහැ game එකේ. ඉතින් අන්න ඒකත් හදාගන්න විදිය. ඒ වගේම guys ඉතින් මේකේ signal පොඩ්ඩක් slow ඉතින් අන්න ඒකේ signal ගන්න විදිය ඒ තුනම තමයි මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් guys මෙන්න මේ ප්‍රශ්න තුනටම උත්තර සපයනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඉතින් මේ වීඩියෝ එක බලනට කලින් ඉතින් ඊට කලින් අර වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ guys. ඉතින් ඊට කලින් මම ඒ දාපු වීඩියෝ එක මගේ channel එකට ගිහලා බලලා ආවිල්ලා ඔයගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එක බලන්න. හරි guys එහෙනම් ඉතින් අපි මෙන්න මේ තුනටම තමයි මේ උත්තර කියන්නේ යන්නේ. හරි guys එහෙනම් ඉතින් මගේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් එකන ඕකල තියාගන්න මේ වටිනා වීඩියෝ දාපු ගමන් මුලින්ම ළඟට notification එක ගන්න. හරි guys එහෙනම් ඉතින් වැඩි කතා නොකර අපි මද්ද Free Fire වීඩියෝ එකට. හරි guys ඉතින් මම මුලින්ම කියන්නලා තියෙන්නේ ඉතින් මෙන්න මේ වලින් ඔයගොල්ලන්ට මෙන්න මේ Free Fire එකේ ඉතින් ඔයගොල්ලෝ proxy server එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ download කරන්න කියලා අලුත් APK එකක් එනවා Free Fire එක. හරි guys ඉතින් අන්න ඒක ගැන තමයි බලන්න මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඉතින් ඔයගොල්ලෝ Free Fire එකේ beta server app එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට guys ඉතින් උඩපතේ active කෙනෙක් දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට Free Fire එකක් තව download කරන්න කියලා තියෙනවා. ඉතින් Free Fire Gold version එක තමයි guys ඉතින් මෙන්න මේ download කරන්න කියලා එන්නේ. ඉතින් ගොඩක් අයටම මෙන්න මේක එනවා. ඉතින් අනිවාර්යයෙන් මේක ඔයගොල්ලෝ දා ගන්න ඕනේ. ඉතින් මට පළවෙනි වීඩියෝ එකේදී මෙන්න මේක කියන්න අමතක වුණා. හරි guys ඉතින් Free Fire ඔයගොල්ලෝ මෙහෙම මේක තියෙනකොටම ඉතින් ඔයගොල්ලෝ මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ෆෝන් එකේ Free Fire තියෙනකොටම හරි guys ඉතින් මගේ device එක guys ඉතින් Oppo A5s එකක් ඉතින් මම අන්නර කලින් මම Play Store එකෙන් download කරපු Free Fire එක uninstall නොකර ඉතින් මම මෙන්න මේ විදියට ඉතින් මම මෙන්න මේ Free Fire Gold version එක download කරගන්නවා. හරි guys ඉතින් මම මෙන්න මේ Free Fire Gold version එකේ link එක පළවෙනි comment එකේ pin කරලා දාලා තියෙනවා Mediafire website එකෙන් download කරගන්න පුළුවන් විදියට. ඉතින් අනිවාර්යයෙන්ම guys ඔයගොල්ලෝ මෙන්න මේක download කරගන්න ඉතින් ඔයගොල්ලන්ගේ phone එකට ඉතින් අනිවාර්යයෙන් මෙන්න මේ app එක ඕනේ වෙනවා. ඉතින් guys ඉතින් මම මේක බලපු විදිහට තේරුනේ guys ඉතින් මේ Free Fire Gold version එකට විතරයි ඉතින් අපේ මෙන්න මේ Free Fire proxy එක වැටෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ Play Store එකෙන් download කරපු Free Fire එක uninstall නොකර බලන්න මෙන්න මේක install කරලා බලන්න ඔයගොල්ලන්ගේ phone එකට මෙන්න මේක install වෙනවද කියලා. හරි guys ඉතින් මගේ නම් ඉතින් Free Fire එක download වුණා. ඉතින් Gold version එක ඉතින් මම Play Store එකෙන් download කරපු Free Fire එක uninstall නොකර ඉතින් ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් අර Free Fire එක ඉස්සරහා නිපාට ඉතින් dot එකක් කරලා තියෙන ඉතින් Free Fire එක අලුතෙන් download වෙච්ච ඉඳා. ඉතින් guys ඉතින් මම කලින් Play Store එකෙන් download කරපු Free Fire එක uninstall නොකරන ඉතින් වගේ A5s එකට මෙන්න මේක සාර්ථකව install වෙනවා. ඉතින් guys ඔයගොල්ලෝ ඉතින් ඔයගොල්ලන්ගේ හරියටම ඔයගොල්ලෝ beta server app එකට ගිහිල්ලා ඉතින් අර විදිහට ඔයගොල්ලෝ හරියට Free Fire එකේ ෆයිල් ටික ඒව දාගත්තත් ඉතින් ඔයගොල්ලන්ගේ game එකට ගිහිල්ලා බලද්දි මේ kit මොකද වැටෙන්නේ නැති ඔයගොල්ලෝ මෙන්න මේ Free Fire එක නැති ඉඳා. හරි guys ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙන්න මේ gold version එක download කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේම ඉතින් ඔයගොල්ලන්ගේ Play Store එකෙන් download කරපු Free Fire එක uninstall නොකර කරලා බලන්න. ඉතින් අර මම දැන් කරා වගේ ඉතින් Oppo A5s එකට නම් guys ඉතින් අරක uninstall නොකර කරාට පස්සේ නම් හරි ගියා. ඉතින් එහෙම නැති අයට අනිවාර්යයෙන් uninstall කරලා මේක කරගන්න වෙනවා. හරි guys ඉතින් ඔන්නම තමයි ඉතින් ඔයගොල්ලන්ගේ beta server app එක මම link එක දාලා තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයගොල්ලෝ active කෙනෙක් දුන්නාට පස්සේ Free Fire එකක් ඉල්ලනවා download කරන්න කියලා. ඉතින් ඒක download කරගන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න විදිහට මුලින්ම ඔයගොල්ලෝ මම දාලා තියෙන පළවෙනි comment එකෙන් ගිහලා ඒක download කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඒක download කරලා ඔයගොල්ලන්ට ඉතින් ඔයගොල්ලෝ හරියටම හදාගත්තට පස්සෙත් වැඩ කරන්න නැතුව තියෙන kit ඉතින් මෙන්න මේ Free Fire එක නැති ඉඳා ඉතින් guys ඔන්නම gold version එක දාලා ඉතින් ඔයගොල්ලෝ අර විදිහට කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ Free Fire එකට අර විදිහට kit ඔක්කොම වැටෙනවා මේක කරාට පස්සේ. හරි guys ඉතින් මම ඔන්නක තමයි පළවෙනිටම කතා කරන්න ආවේ. හරි guys එහෙනම් ඉතින් අපි දෙවෙනියට බලන්න දැන් අපේ මෙන්න මේ beta server app එක open වෙන ඉති case එක. ඉතින් beta server open වෙන ඉති case එක guys ඉතින් මම ඔයගොල්ලන්ට කලින්ම කිව්වා ඉතින් Shiku app එකක් ඕනේ කියලා. ඉතින් මෙන්න මේක හදාගන්න ඉතින් මම හැමෝටම comment වලින්ම කිව්වා ඉතින් මගෙන් අහපු. ඉතින් අන්න ඒක ගැන තමයි මේ පාර කරන්න යන්නේ guys. අපි යම් බලන්න එහෙනම් ඒකත් කරගන්න විදිය. හරි guys ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ Free Fire proxy දාන ඉතින් මෙන්න මේ beta server app එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට යනකොට ඉතින් ඔයගොල්ලෝ auto crash වෙනවා කියන්නේ ඉතින් මෙන්න මේකට Shiku app එක උඩ run කරන්න phone එකට මුලින්ම. ඉතින් guys අපි මෙන්න මේ Shiku app එක කරා තමයි මෙන්න මේ app එක open කරන්න යන්නේ. දැන් ඉතින් ඒකට ඔයගොල්ලෝ මුලින්ම මම පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ Shiku app එකේ link එක තියෙක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ phone එකට download කරගන්න. හරි guys ඉතින් ඔයගොල්ලෝ download කරලා ඉවරලා ඉතින් ඔයගොල්ලෝ මුලින්ම යන්න ඔයගොල්ලන්ගේ setting වලට phone එකේ. ඉතින් phone එකේ setting වලට ගිහිල්ලා guys යන්න ඔයගොල්ලන්ගේ about phone වලට. ඉතින් අපි දැන් මේ කරන දේ මුලින්ම guys ඉතින් develop option on කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඉතින් ඔයගොල්ලන්ගේ phone එකේ about phone වලට ඇවිල්ලා මෙන්න මෙතනට ඇවිල්ලා බලන්න ඔයගොල්ලන්ගේ phone එකේ build number කියලා හරි version කියලා හරි මොකක් හරි නමකින් ඇත්තේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට guys ඉතින් හත් පාරක් ඔබාගෙන යන ඉතින් මගේ නම් version කියලා තියෙන. ඉතින් මම මෙන්න මේ විදිහට හත් පාරක් ඔබාගෙන ගියට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. හත් පාරක ඉබරවස්ස මෙන්න මේ develop option on වෙනවා. ඉතින් guys මගේ නම් on වෙලා තියෙන ඉඳ ඉතින් යටින් වැටෙන ඉඳන් on වෙලා තියෙනවා කියලා. හරි guys ඉතින් මෙන්න මේ විදිහට හත් පාරක් ඉබර පස්සේ ඔයගොල්ලන්ගේ on වෙලා නැති phone වල මෙන්න මේ විදිහට develop option on වෙනවා. ඉතින් guys ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ admin tool setting වලට එන්න. ඉතින් setting වලට ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට develop option
option කියලා අලුත් setting එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒක on කරගන්න මෙතනින් උන්. හරි guys ඉතින් on කරගෙන ඉවරනට පස්සේ ඔන්නම develop option මුලින්ම on කරගන්න ඕනේ. ඉතින් අපි Shiku app එකට යන්න කලින් හරි guys ඉතින් අපි develop option on කරගෙන ඉවරලා දැන් Shiku app එකට මේක හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම users ඔයගොල්ලෝ Shiku app එකට එන්න. ඇවිල්ලා guys ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ දෙන්නට තියෙන training කියන එකට දෙන්න. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් බලන්න පුළුවන් develop option කියන එකක්. ඉතින් අන්න ඒක උඩ දෙන්න. ඉතින් ඔයගොල්ලෝ develop option on කරගෙන ඉවරනට පස්සේ ඉතින් ඔයගොල්ලන්ගේ කෙලින්ම develop option එකකින් මෙන්න මෙතනට ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක උඩ එකපාරක් ඔබන්න. ඉතින් මේක ඔයගොල්ලෝ on කරගන්න. හරි guys ඉතින් ඊට පස්සේ ආයෙත් මේක පාරක් ඔබන්න කලින් ඉතින් ඔයගොල්ලෝ තවත් phone එකකින් hotspot ගන්න. ඉතින් තවත් phone එකකින් hotspot අරන් ඔයගොල්ලන්ගේ මේ දැන් කරන phone එකට wifi connect කරගන්න. ඉතින් wifi connect වුණොත් පමණක් මම හිතන්නේ guys ඉතින් මෙන්න මේක උඩ ඔබුවට පස්සේ තමයි ඉතින් මේක ඇතුළට යන්නේ. ඉතින් මේක ඇතුළට ආවට පස්සේ guys ඉතින් ඔයගොල්ලන්ගේ මෙන්න මේ විදිහට paint device කියන code එකක් ගන්න පුළුවන් මේක උඩ ඔබුවට පස්සේ. හරි guys ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේක උඩ ඔබලා ඉතින් code එකක් ගන්න. ඉතින් මෙන්න මේ code එක ආවට පස්සේ ඉතින් උඩින් Shiku app එකකින් අපිට කෙලින්ම code එක ගන්න තැන එනවා. ඉතින් ඉලක්කම් 6ක code එක guys ඉතින් මෙන්න මේ විදිහට Shiku app එකේ උඩින් ආවට පස්සේ මම මෙන්න මෙතන දෙනවා. හරි guys ඉතින් code එක ගෙවුවට පස්සේ ඉතින් හරියටම successful කියලා Shiku app එකකින් අපිට උඩින්ම පෙන්නනවා. ඉතින් එතනදීම හරි guys ඉතින් ඊට පස්සේ ඉතින් මම දැන් ආය යනවා Shiku app එකට මෙන්න මේක හරියටම run වෙලාද කියලා බලන්න. හරි guys ඉතින් මම මෙන්න විදිහට back කරලා ඉතින් මෙන්න මේ විදිහට start කියන එක දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට keyword වගේක් වෙලා ඉතින් අපි මෙන්න මේක හරියටම connect වෙනවා කියලා වැටෙනවා. හරි guys ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට app එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ කලින් back වෙවිදි බීච් මෙන්න මේ P5 beta server app එක දැන් මෙන්න මේ විදිහට open වෙනවා. හරි guys ඉතින් ගොඩක් දිනටම තිබ්බේ ඉතින් අර ප්‍රශ්න වලින් මෙන්න මේ ප්‍රශ්නේ තමයි ලොකුවටම ඉතින් මෙන්න මේ app එක open වෙන්නේ නැති එක. ඉතින් guys ඔයගොල්ලෝ මෙන්න මේ Shiku app එක කරා මෙන්න මේ විදිහට පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේක run කරගන්න. හරි guys ඉතින් මම පළවෙනිට කතා කරා ඉතින් මෙන්න මේ විදිහට P5 gold එක download කරන්න නැතු ඉතින් මේක හදන්න බැරි ඉතින් P5 gold version එක හරියටම download කරගන්න විදිය. ඊට පස්සේ මම කතා කරා guys ඉතින් මෙන්න මේ app එක open වෙන්නේ නැති ඉතින් beta server app එක ඉතින් අපිට මෙන්න මේ Shiku app එක කරා run කරගන්න විදිය. හරි guys ඉතින් මම අන්තිමට කතා කරන්න යන guys ඉතින් මෙන්න මේ දෙකම කරගත්තා ඉතින් game එකට යනකොට signal නැති case එක හදාගන්න විදිය. හරි guys ඉතින් මෙන්න මේ විදිහට ඉතින් දැන් මාත් game එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් ඉතින් මගෙත් connection නැහැ කියලා වැටෙනවා. ඇත්තටම කොහොමද ඉතින් මටත් මේක තාම හදාගන්න විදියක් නැහැ බං ඉතින් මගෙත් signal නේම නැහැ ඉතින් මමත් මේ try කරලා බලලා තමයි යන්නේ. ඉතින් guys මෙන්න මේ විදිහට ඉතින් විනාඩි 7-8ක load එකක් තිබිලම තමයි guys ඉතින් මේක පොඩ්ඩක් යන්නේ. ඉතින් මේකට signal නම් අවුල් ඉතින් ඒක ඇත්තටම කියන දෙයක් නැහැ. ඉතින් proxy එක ඇතුළට යනකොට ඉතින් guys බලා ගන්න පුළුවන් ඉතින් load වෙලා ඉතින් වෙන game එකක් දීලා තමයි ඉතින් මචං මාත් මේක run කරගන්න හිමීට. ඉතින් guys මම මෙන්න මෙතනට ආවට පස්සේ ඉතින් ටික වෙලාවක් ඉන්නවා. ඉතින් මෙන්න මෙතනදලා ඉතින් කිසිම වෙනස්කමක් හොලවන්න නැතුව ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට guys ඉතින් ගන්න එහෙම එකව කික් කරනවා. ඉතින් මේකේ තියෙන signal එක speed කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් guys ඔයගොල්ලෝ කරන්න ඉතින් game එක close කරන්න. ඒ වගේම ඉතින් data on කරලා off කරන්න. ඉතින් මෙන්න මේ විදිහට try කරන්න හැමතැනම click කරලා ඉතින් මේක signal ගන්න. ඉතින් guys මේක signal ගන්න game දුන්නාට පස්සේ ඉතින් signal ආවට පස්සේ නම් මචං ඉතින් එක දිගටම තියෙන signal ආවට පස්සේ ඉතින් බලන්න පුළුවන් ඉතින් මගේ load වෙනවා. ඉතින් හැම එකටම යනකොට ඉතින් signal අවුල මටත් තියෙනවා. ඉතින් මෙන්න මෙතන කොහමද game එකක් දීලා ඉතින් මම load කරගෙන ඉන්නට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් ඉතින් මම record කරනකොට ඉතින් කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ ඉතින් අන්නතර game එකක් දීලා signal ගත්තට පස්සේ ඉතින් මේකේ signal දිගටම තියෙනවා. හරි guys ඉතින් ඔන්න ප්‍රශ්න තුනටම ඉතින් හරියටම උත්තර ගෙනාවා. ඉතින් සමහර ඒවා දැන් ඉතින් මොකක් කරලා ඉතන තියෙනවා. වරම comment එකක් දාන්න මම අනිවාර්යයෙන්ම reply කරගෙන යන්නම්. හරි guys ඉතින් ඔන්න ඉතින් ඔයගොල්ලෝ කිව්වා ඉතින් beta server app එක open වෙනවා. ඉතින් ඒ server එක open කරලා හදාගෙන game එකට ගියාත් ඉතින් අර විදිහට මුකුත් එන්නේ නැහැ කියලා. ඉතින් ඒකට විසඳුම් විදිහට ගේනවා guys ඉතින් P5 gold version එක use කරන්න කියලා. ඊට පස්සේ ගෙනාවා guys ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ beta server app එකට යන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඒකත් මම කිව්වා ඉතින් Shiku app එක දැන් run කරගන්න විදිහට දන්නවා. ඉතින් අනිවාර්යයෙන් මේක run කරගන්න. ඊට පස්සේ ගෙනාවා guys ඉතින් මෙන්න මේකේ signal නැහැ කියලා කට්ටිය මට ගොඩක් අය කිව්වා. ඉතින් ඔන්න signal පොඩ්ඩක් ගන්න විදිහ හරි කියලා දුන්නා. හරි guys ඉතින් අද වීඩියෝ එක ගන්න මොකද ඉතින් කියලා අනිවාර්යයෙන්ම කට්ටිය comment එකක් දාගෙන මම ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel subscribe කරලා bell icon එක ඕක කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මට subscribe 5000ට යන්න. හරි guys ඉතින් දැනට මේ වීඩියෝ එකකින් ගිහින් එන්න තව සුපිරිම Free Fire එකකින් ඉක්මනින් හැමෝටම ජය වේවා.